මොකක්ද මේ USS ජෙරල් ආර් ෆ්‍රොඩ් කියලා කියන්නේ? මේක තමයි දැනට තියෙන ලොව විශාලතම යුද නෞකාව. මෙය අමරිකානු නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්. යුද ගුවන් යානා 90ක් ප්‍රවාහනය කිරීමේ පහසුකම මෙය සතුයි. අමරිකාවේ 38 වෙනි ජනාධිපති ජෙරල් ෆෝඩ්ගේ නමින් තමයි ඒ නම් කරලා තියෙන්නේ. මෙහි ඉදිකිරීම ආරම්භ වුණේ 2005 වසරේදී. ජෙරල් ආර් ෆෝඩ් අමරිකානු නාවික හමුදාවට භාර දුන්නේ 2017 මැයි 31 වෙනිදා. මේ දවස්වල නැවතත් මේ ජෙරල් ආර් ෆෝඩ් නැව ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒ අමරිකාව ලොව විශාලතම යුද නෞකාව වන මෙය කැරිබියන් දූපත් ආසන්නයට යැවීමට නියෝග කිරීමත් සමගයි. මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමේ සහ ජාත්‍යන්තර අපරාධ සංවිධාන විසිරුවා හැරීමේ අපේක්ෂාවෙන් තමයි මේ නැව යොදවන්න තීරණය කළා තියෙන්නේ. ඒත් එක්කම අමරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කරන බවට වෙනිස්වෙලානු ජනාධිපති නිකොලස් මාදුරෝ චෝදනා කරනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ මාදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානය කරන නායකයෙකු බවටයි. කෙසේ වෙතත් වෙනිස්වෙලානු ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළා.